Hello everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ අපේ අක්කගේ බර්ත්ඩේ එකට අපේ අයියට ඕන වුණා පුංචි සර්ප්‍රයිස් එකක් කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේ සර්ප්‍රයිස් එක උනේ කියලා. ඔයාලා ඉතින් මේ වගේ දැකලත් ඇතිනේ අපේ අයියටත් ඕන වුණා කායක මේ වගේ ඩෙකොරේට් කරලා අපේ අක්කව පොඩක් සර්ප්‍රයිස් කරන්න. ඉතින් අක්කට හොරින් අයියයි මයි බොරුවක් කියලා එළියට ඇවිල්ලා පොඩි ඩෙකොරේෂන්ස් ටිකක් අරගෙන අපේ ගෙදරට ඇවිල්ලා මේ විදිහට ඩෙකොරේට් කළා. ඉතින් ඔයාලා අන්තිම වෙනකම් බලන් ඉන්නකෝ කොහොමද මම මේක ඩෙකොරේට් කරලා ඉවර කරේ කියලා. ඇත්තරම අයියා අක්කගේ බර්ත්ඩේ එකට මොන හරි කරයි කියලා හිතුවට අක්කා ඇත්තරම හිතන්න නැතුව ඇති අයියා මේ වගේ දෙයක් කරයි කියලා. ඉතින් ඒ රෑම අයියට කියලා මං ගෙදරට ඇරලෝ ගන්නවා කියලා ටක් ගාලා අපේ ගෙදරට ඇවිල්ලා මේ විදිහට පැය භාගයක් ඇතුළත වගේ ඩෙකොරේට් කරා. මොකද වැඩි වෙලාවක් ගන්නත් බෑ. මොකද බර්ත්ඩේ එකත් රෑ 12ට එන නිසා එයා සමහරට සැක කරන්න පුළුවන් අපි මොන හරි ඒ වෙනුවෙන් කරනවා කියලා. ඉතින් කවදාවත් එයා හිතන්නේ නැහැ මෙහෙම කායක ඩෙකොරේට් කරයි කියලා. ඉතින් ඒ නිසා අපි ටටක් ගාලා මේ විදිහට ඩෙකොරේට් කරලා අයියව ගෙදර යවුවා. ඉතින් මමයි හස්බන්ඩ්ුයි බබයි රෑ 12ට අපව අයියලා ගෙදර ගියා. ඉතින් රෑ 12ට එයා ආපහු අපිව දැක්කෙදි කොහොමද සර්ප්‍රයිස්. ඔක්කොමත් හරි දැන් තියෙන බැලුම් පුම්බන එක තමයි අමාරු. ඔයාලත් මාත් එක්ක ඇග්‍රි වෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් කොහොම හරි මේ විදියට ඩෙකොරේට් කරගත්තා. මේ තමයි මේ සර්ප්‍රයිස් එකේ මහමොලකරු. ටන්ටටන් ඔන්න ඉතින් දැන් රෑ 12යි මෙන්න මෙහෙම තමයි නිදිමත ඉන්න අක්කව අරගෙන ඇවිල්ලා බර්ත්ඩේ එකට යාව සර්ප්‍රයිස් කරේ. Happy birthday. ළඟට යන්න.
ඔන්න ඔය විදිහට තමයි රෑ 12ට අපේ පුංචි සර්ප්‍රයිස් එක උනේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ වලින් හම්බ වෙනකන් බයි බයි.